අදත් අපේ වැඩසටහනත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න ඔයාලට සුබ දවසක් තෙරුවන් සරණයි කියලා පටන් ගන්න. ඉතින් දරුවනේ අද මම කතා කරන්න යන්නේ වරන් දරුවෙක් අනිවාර්යයෙන්ම යා යුතු එහෙම නැත්නම් වත්පිළිවෙත් අනිවාර්යයෙන්ම කළ යුතු නැත්නම් දේව ආශිර්වාදය නිසියාකාරව ලබා ගන්නා ආකාරය ගැන ඔයාලට පුංචි දැනුවත් කිරීමක් කරන්න. ඉතින් පුතේ විශ්වාරණ වෙදමැදුරත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න ඔයාලා දන්නවා අපි ඉස්සල්ලාම වරන් දරුවෙක්ගේ ඒ වරන් දරුවෙක් විශ්වාරණ වෙදමැදුරත් එක්ක සම්බන්ධ වුණාට පස්සේ අපි කරන පිළිවෙල මොකක්ද කියන එක. ඉතින් පුතේ අපි ඉස්සල්ලාම කරන්නේ ඒ වරන් දරුවාගේ වරම් මාලාව සකස් කරාට පස්සේ අපි ඒ වරන් දරුවාව අපි මුලින්ම රැගෙන යනවා ගම්බාර සිද්ධ සෝනියන් දෙයි හාමුදුරුවන්ගේ මුල් ස්ථානයක් වන කබලෑව මුල් ස්ථානෙට. ඉතින් කබලෑව මුල් ස්ථානට රැකගෙන ගිහිල්ලා ඒ දරුවට ඒ මුල් ස්ථානේ වන්දනාමාන කරවලා ඒ ස්ථානයේ තියෙනා වූ දේව ශක්තිය, දේව ආශිර්වාදය ඒ දරුවගේ වරම් මාලාවට අපි අරගෙන දෙනවා. ඊට පස්සේ දෙවනුව අපි සිද්ධ කරනවා ඒ දරුවගේ ඒ වරම් ඥාතියාට ලැබෙන්නා වූ මුඛ අවසරය. අපි මුඛ අවසරය මේ දරුවන්ට ලබා දෙන්නේ වරන් දරුවන්ට මුන්නේශ්වරම්. එහෙම නැත්නම් ඔයාලා තවත් ඉර කියනවා මේ මුන්නේශ්වරම් පිළිලා තියෙන්නේ පුතේ හලාවත. ඉතින් මේ හලාවත මුන්නේශ්වරම් වලට ගිහිල්ලා මහා භද්‍රකාලී අම්මාගේ මුල් ස්ථානේ නැත්නම් කාලී අම්මාගේ මුල් ස්ථානේ කියලා සලකන මේ ස්ථානයට ගිහිල්ලා මේ සියලුම වරන් දරුවන්ට ඒ මුඛ අවසර ලබා දෙනවා. ඉතින් මේක තමයි විශ්වාරණ වෙදමැදුරේ පළමු චාරිකාව. ඉතින් දෙවන චාරිකාව විදිහට අපි සලකන්නේ පුතේ මේ සියලු දරුවන් අපගේ තථාගත බුදු පියාණන් වහන්සේගේ දන්ත දහසුන් වැඩම කරලා සිටින්නා වූ දලදා මාලිගාව සියලුම වරන් දරුවන්ට වන්දනාමාන කිරීමට අපි ඉඩ පහස ලබා දෙමින් ඒ දලදා වහන්සේ වන්දනාමාන කරලා ඊට පස්සේ අලුත් නුවර දැඩිමුණ්ඩ දේවාලයට එක්කගෙන යනවා. ඉතින් මේ දැඩිමුණ්ඩ දේවාලයට එක්කගෙන ගිහිල්ලා සියලුම වරන් දරුවන්ට ඒ භාෂා වරමේ තියෙනා වූ ඒ හිරදෝස අන්ධකාරන් ඥාති හිරදෝස ඒ සියලුම හිරදෝස අන්ධකාරන් තවදුරටත් ඒ දෙවුල් භූමිවල තියෙනා වූ දොස් අන්ධකාරන් ඒ ඥාතින්ගේ තියෙන පරස්පරතාවයන් යන ආදී සියලුම විනදොස් මාලාවල් ඒ වරන් දරුවන්ට අපි නිදහස් කරලා දෙනවා. ඉතින් මෙතනදී මේ කියන ඒ මුල් ස්ථානවල ශක්තියින් වරන් දරුවෙක් වුණාම නිසි ආකාරයේ තමාගේ වරමට එකතු කර ගන්න ඕන. ඉතින් මේ සියලු ඒ චාරිකාවත් එක්කම අපි මීළඟට ගමන් මාර්ගය වෙන්නේ කතරගම මුල් ස්ථානෙට. ඉතින් කතරගම දෙවියන් වැඩ වාසය කරන්නා වූ කතරගම පුදබිමට ගිහිල්ලා සියලුම වරන් දරුවන්ට යහන් අවසර. ඉතින් යහන් අවසර කියලා කියන්නේ පුතේ තමන්ට දෙවලක් කරගෙන යාමට ඒ මූලික අවස්ථාව නැත්තම් මූලික දේව අවසරය අපි ඒ ස්ථානයේදී සියලුම වරන් දරුවන්ට අවසර කරලා දෙනවා. ඉතින් මෙතනදී මට ඔයාලට දැනුවත් කිරීමට අවශ්‍ය වුණේ පුතේ ගොඩක් දරුවෝ බලාපොරොත්තු වෙනවා වරම හැදුව පළියට තමන්ගේ සියලු වැඩ කටයුතු අහවරයි කියලා. ඉතින් ඇත්තටම පුතේ ඒ කාරණාව නම් එසේ නෙවෙයි. වරමක් සකස් කරගත්තට පස්සේ අපි පියවර 3කින් නැත්නම් ආකාර 3කදී තමයි මේ වරන් දරුවන්ට ඒ මූලික දේව ආශිර්වාද මාලාවල් ලබා දෙන්නේ. මූලික දේව අවසරය මුන්නේශ්වරම් කබල දේවතන් වහන්සේගේ ඒ කියන්නා වූ මුල් ස්ථාන වලින් ඒ පළමු දේව අවසරය අපි මේ දරුවන්ට අරගෙන දෙනවා. ඉතින් දෙවන දේව අවසරය විදිහට ලබා දෙන්නේ පුතේ අලුත් නුවර දැඩිමුණ්ඩ දෙයි හාමුදුරුවන්ගෙන් තමයි අපි දෙවන දේව අවසරය මේ දරුවන්ට ලබා දෙන්නේ. ඉතින් දෙවන දේව අවසරයේ විදිහට අපි සියලුම දරුවන් ඒ කතරගම පුදබිමේදී යහන් අවසරය මේ දරුවන්ට අරගෙන දෙනවා. ඉතින් ගොඩක් දරුවෝ බලාපොරොත්තු වෙනවා ඇති
ඉතින් ගුරුතුමනි තවත් ස්ථාන තියෙනවානි කියලා. ඔව් දරුවනේ. අපි මූලික ආකාර 3කින් තමයි මේ මූල ස්ථාන වන්දනාමාන කරන්නේ. අපි ඊට පසු මේ සියලුම දරුවන් කැටුව පත්තිනි අම්මාගේ නවගම මුල් ස්ථානටත් එතකොට ශිව දෙවියන්ගේ මුල් ස්ථානයක් වන කෝණේශ්වරම් වලටත් එතකොට කඩවර දේවතන් වහන්සේගේ මුල් ස්ථානය වන කලාවයේ මූලික ස්ථානයටත් ඉතින් ඒ වගේම දෙවල් දෙවියන්ගේ මුල් ස්ථානය වන ඒ ගාල්ල ප්‍රදේශයේ පිහිටලා තියෙන ඒ ස්ථානටත් ඉතින් සීනිගම ප්‍රදේශයටත් එක්කගෙන ගිහලා ඒ ආදී තියෙනා වූ සියලු මුල් ස්ථාන ඊළඟ අධීරවන් වලටදී අපි මේ සියලු වරන් දරුවන්ට වන්දනාමාන කිරීම සහ ඒ ස්ථානවල තියෙනා වූ බල ශක්තියින් අපි අරගෙන දෙනවා. ඉතින් මෙතනදී මම විශේෂයෙන් මතක් කරන්න උවමනා තිබුණේ වරන් දරුවන්ගේ ගමන් මාර්ගය කොහොමද වෙන්නේ කියන එක. ඉතින් සමහර වරන් දරුවෝ හිතාන් ඉන්නවා යම්කිසි ස්ථානකට ගිහිලා වරම සකස් කරගත්තාට පසුව Tamanට අය මුල් ස්ථාන වලට යා යුතු නැහැ කියලා. නැහැ දරුවනේ. ඔයාලා නිරන්තරයෙන් මුල් ස්ථානත් එක්ක සම්බන්ධ වෙන ආකාරයට ඔයාලගේ වරම් මාලාව දිනෙන් දින බල ශක්තියින් එකතු වෙනවා. ඉතින් මේකදී ඔයාලා අනිවාර්යෙන් මේ මුල් ස්ථානයක් වන්දනාමාන කරනකොට අනිවාර්යෙන් තමන්ගේ ගුරු ඇසුරක් එක්ක පළමු අවස්ථාව මේ ස්ථානට වන්දනාමාන කරන්න යන එක තමයි හොඳම තීරණය. මොකද ඒ ස්ථානවල තියෙනා වූ බල ශක්තියින් නැත්තම් එම ස්ථානයේ තියෙනා වූ අවසර මාලාව තමන්ගේ වරමට නිසි ලෙස එකතු කරගන්න අනිවාර්යයෙන්ම සිද්ධ කරගන්න පුළුවන්. ඉතින් මම හිතනවා මේ වෙනකොට වරන් දරුවන්ට තමන්ගේ වරම් ගමන ගැන යම්කිසි අවබෝධයක් එන්න ඇති. ඉතින් මේ අවබෝධයත් එක්ක අදට මාගේ වැඩසටහන මෙතනින් නිමා කරනවා. ඉදිරි වැඩසටහනකින් අපි තවදුරටත් මේ සම්බන්ධව කතා කරමු. ඔයාලා සියලු දෙනාටම තෙරුවන් සරණයි. සුබ දවසක්. අදත් අපේ වැඩසටහනත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න ඔයාලට සුබ දවසක් තෙරුවන් සරණයි කියලා පටන් ගන්න. ඉතින් දරුවනේ අද මම කතා කරන්න යන්නේ වරන් දරුවෙක් අනිවාර්යයෙන්ම යා යුතු එහෙම නැත්නම් වත්පිළිවෙත් අනිවාර්යයෙන්ම කළ යුතු නැත්නම් දේව ආශිර්වාදය නිසියාකාරව ලබා ගන්නා ආකාරය ගැන ඔයාලට පුංචි දැනුවත් කිරීමක් කරන්න. ඉතින් පුතේ විශ්වාරණ වෙදමැදුරත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න ඔයාලා දන්නවා අපි ඉස්සල්ලාම වරන් දරුවෙක්ගේ ඒ වරන් දරුවෙක් විශ්වාරණ වෙදමැදුරත් එක්ක සම්බන්ධ වුණාට පස්සේ අපි කරන පිළිවෙල මොකක්ද කියන එක. ඉතින් පුතේ අපි ඉස්සල්ලාම කරන්නේ ඒ වරන් දරුවාගේ වරම් මාලාව සකස් කරාට පස්සේ අපි ඒ වරන් දරුවාව අපි මුලින්ම රැගෙන යනවා ගම්බාර සිද්ධ සෝනියන් දෙයි හාමුදුරුවන්ගේ මුල් ස්ථානයක් වන කබලෑව මුල් ස්ථානට. ඉතින් කබලෑව මුල් ස්ථානට රැකගෙන ගිහිල්ලා ඒ දරුවට ඒ මුල් ස්ථානේ වන්දනාමාන කරවලා ඒ